ධනුෂ්කා සෙව්වන්දි 88ක ප්‍රතිශතයක් ලබාගෙන අද තරගයට ඉතා හොඳ ආරම්භයක් ලබා ගන්නවා. රුවන් මට නම් හිතුනේ මනාප ලැබුණු විදිහට නිකන් 93ක් 4ක් විතර යයි කියලා. ඔව් අර දවසන් නිරෝෂත් කි කට්ටු කඩාගෙන යන කියලා. ඒ වගේ වෙන්න තිබුණා ඇත්තටම හොඳ ආරම්භය සාරංග අපි ඊයේ දිනේට වඩා හරි අද පොසිටිව් ඇත්තටම මේ දකින්නත් ආසයි ආරම්භයේදී මේ වගේ ලකුණු මට්ටමක් සහ ඒක හැමෝටම හිනාවක් ගෙන දෙනවා. අනිත් තරඟකරුවන්ටත් ලොකු අභියෝගයක් එනවා. තරඟයේ අර උණුසුම තරඟකාරීත්වයේ පැත්තට එක වැඩිපුර දැනෙනවා. ඉතින් මම හිතනවා හොඳ ආරම්භයක් දුවේ මම සන්තෝෂ වෙනවා. ඉතින් වැඩි දැඟලි නෑ අද ඩාන්ස්ුත් නෑ. මේ පොඩ්ඩක් කරගොයි කියලා හිතුවේ නමුත් නෑ. මොනවාද ඇත්තටම ධනුෂ්කා කියන්නේත් අපිට හම්බෙච්ච shopping mall audition එකේ. ඉතින් මෙච්චරක් දුර අර නිරුෂාගේ ටීම් එකේ අපේ කවුද නේසර වගේ. ඉතින් දුවේ ඇත්තටම සන්තෝෂයි මෙච්චර දුර මේ දක්ෂතාවය. මොකද අපි මේ ෆේවරේෂන් එකක් දීලා නෙමෙයිනේ සාරංග මෙච්චර දුර ගෙනෙන්නේ. ඒ කියන්නේ ඔඩිෂන් එකෙන් මැදින් තෝරගත්තා අපි 3 දෙනා බලෙන් ගෙනියනවා ආයතනයේ ගෙනියනවා නෙමෙයි. මම හිතනවා රටේ ජනතාව මේ දක්ෂතාවය හොඳින් තේරුම් අරගෙන තියෙනවා. මේ හැකියාව මේ රූපයේ මේ ලස්සන මම හිතනවා කලාකරුවෙකුට කලාකාරිනියකට මම හිතනවා හඬට වඩා රූපේනොත් යම් දෙයක් ලැබෙනවා නම් මම හිතනවා ඒක ඉතාම වටිනවා සාරංග. දැන් උදාහරණයක් නිරෝෂා හැම ගිහලා ස්ටේජ් එකේ හිට ගත්තාම කොයිතරම් ලස්සනද නේද? ඒ වගේ මම කියන්නේ ගායකයෙකුට සහ ගායිකාවකට අනිවාර්යයෙන්ම ඒ රූපේ වටිනවා. මම හිතනවා ඒක දෙවියන් වහන්සේ තුලින් ලැබෙන තවත් දීමනාවක් මම හිතන විදියට. ඉතින් දුවේ ඒකත් ඔයාලට තියෙනවා ස්ටේජ් එක හිටගත්තාම හරිම ලස්සනයි. ඉතින් ඒවා පරිස්සම් කරගෙන ආරක්ෂා කරගෙන ඉදිරියට යමු. all the best, God bless you. Thank you sir. නිරෝෂා විශේෂයෙන්ම මේ ගීතය ගැන මේක කොච්චර අභියෝගාත්මක ගීතයක්ද? ඒ වගේම ඇයගේ ගැයුම කොහොමද? ඇත්තටම මමත් පර්සනලි හරි කැමති ගීතයක් මේ ගීතය. ප්‍රදීප් අක්කගේ කේමදාස මාස්ටර්ගේ සංගීතය. ඉතින් මේක ලොකු කතාවක් තියෙනවා මේ ගීතය. ඒ කියන්නේ මේ ගීතේ ලොකු වටිනාකමක් තියෙන ගීතයක් මේ රටේ ගීත වලින්. ඒ කියන්නේ එකක් නෙමෙයි මම කියන්නේ වෙදහාමිනේ ටෙලිනාට්‍ය තාම ජනප්‍රිය වෙච්ච ටෙලිනාට්‍ය ගීතයක්. අපිත් ආසාවෙන්ම නරඹපු ටෙලිනාට්‍යයක් ඒ සියලු දේවල්. තෝරා ගැනීම ගැන ඇත්තටම හරිම සතුටුයි. මම සජෙස් කරා කීප දෙනෙක්ට මේ ගීතය ගායනා කරන්න කියලා. මම දනුෂිකට කිව්වද කියන මට මතක නැහැ. හැබැයි මම හිතනවා මම කීප දෙනෙක්ටම සජෙස් කරා විශේෂයෙන්ම ගෑනු ළමයිට මේ ගීතය ගායනා කරන්න කියලා. මේ වගේ ශෛලියකින් ගායනා කරන්න පුළුවන් කීප දෙනෙක්ට. නමුත් ඔයා ඉස්සර වුණා මම හිතන්නේ ඊටාම ලස්සනයි. අද ආරම්භය ලස්සනට කිව්වා වගේ විශේෂ වූ ගීතය. විශේෂයෙන් මේ ගීතයට මේක බලන දැන් අපිට හැමදාම ඇහිලා තියෙන පුරුදු ගීත අතරේ මේ ගීතයට මෙහෙම ඔඩියන්ස් වෝට් එකක් එනවා කියන්නේ ඒක වෙනම කතන්දරයක්. ඇත්තටම හොඳ රසඥතාවයක් තියෙන ඔඩියන්ස් එකක් ඉන්නවා කියන එකනේ අපිත් එක්ක. ඒක තමයි ඔප්පු වෙන්නේ. ඉතින් ධනුෂික හැමදාම වගේ අදත් වගේ ගායනය මම රස වින්දා පෞද්ගලිකව සියලු දේවල් වගේ හැඩ සියලු දේවල්. ඉතින් සුබ පතනවා අට ඉක්මනටම ඊළඟ වටේ දක්වා ගමන් කරන්න වාසනාව ලැබෙන්න කියලා. Thank you. අමල් දවස්කා ලස්සනයි පුතේ. කියන්න දෙන්න. ඉතින් මම හැමදාම කියනවා වගේම ඔයාට ඉතින් ඇත්තටම ඉතින් අර සජෙස් කරුවේ මම තමයි යෝග. මම ඉක්මන් වෙලා කිව්වා ඉතින් දවස්කට මේක කියන්නේ කියලා ඉවරලා. මොකද ඒ දැන් ඇත්තටම දැන් shopping mall මේ audition එකේදී අපිට හම්බෙච්ච නේසරත් ධනුෂ්කත් දෙන්නම ඇත්තට මේ තරඟයේ මාර දුරක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක තව යන්න පුළුවන් ඉස්සරහට. ඒ යන්න පුළුවන්කම තියෙන ඒ කියන්නේ ඒව හරි අහම්බයක් විදියට හම්බෙන්නා වූ වෙන වටිනාකමකින් යුක්ත දේවල් මෙව. ඔය දා කොළඹ ආපු එකත් අහම්බයක් එහෙම් පිටින් ධනුෂ්ක නේද? ඉතින් ඒවත් එක්ක ඉතින් අපි මේව රකින්න ඕනේ. ඉතින් ඒවත් එක්ක මේව දැක්කම හරි සන්තෝසයි. ඉතින් මොකද අපේ අස්සේ ඉඳන් මෙහෙම වැඩෙනවා. ඉතින් අපි දරුවෝ වගේ අපි කතා බහ කරනවා, බලනවා, වීලු කරනවා හැමදේම. ඉතින් මෙහෙම දකින්නකොට හරි සන්තෝසයි පුතේ.
තව තවත් ඔයාට මේ තරගෙන් ඉස්සරහට යන්න ලැබේවා කියලා ඉවරලා ඔයාට විශ් කරනවා මම. God bless you. Thank you, sir. ධනුෂ්කා සෙව්වන්ති සිර 88ක ප්‍රතිශතයක් ලබාගෙන හොඳ ආරම්භයක් ලබා ගත්තා.